ලෝකේ ගුණම සලාඩ් එක හાર્ට් එකට ඔව් මොකද්ද වෙන්නේ කවුද? ඔන්න දැන් අපේ මිනිත් බබා එනවා. Cheers. Welcome to Pupudumashi YouTube channel. හායි කොහොමද ඔයගලන්ට? ඔන්න ඉතින් අලුත් අවුරුදු vlog එක අරගෙන ආවා. ඔයගොල්ලෝ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. අපි අලුත් අවුරුද්දට ගාලු යන ගමන් එහෙනම් අපි ගාල්ලෙන් පටන් ගමු. මොකක්ද මේ මලේ නම? සිද්ධාර්ථ කුමාරයාද? ලස්සන මලක්. අපි මේ ලස්සන අමුතු මලත් අරගෙන ගාලු ගෙදර යනවා. ඉතින් ගාලු ගෙදර ගිහිල්ලා වැඩ ගොඩක් තියෙනවා. කැවිලි පෙවිලි ටික හදලා අපි අවුරුදු ට්‍රිප් එකක් යන්න පිටත් වෙනවා. ඉතින් අපි යනකොටත් අම්මා බාගෙට කැවිලි ටික හදලා තිබුණේ. මුං කැරලි තලගුලි හැම හදලා තිබුණා. ඉතින් අම්මා කිරි ටොෆි වලට එක්ස්පර්ට්. ඉතින් අම්මත් එක්ක එකතු වෙලා මම මේ කිරි ටොෆි ටික හදලා ඊට පස්සේ කොකිස් ටිකක් බැද්දා. We are riders. Huh? Yes, we are riders. High five. Yes. No fear. No fear. Gimana naik kato? Kisi dek. We riders. අයියාගේ අක්කලා එයාට කොළපතක් හොයලා ගෙනල්ලා තිබුණා. ඉතින් කොළපත් රයිඩ් එකක් යන්න. ඉතින් නැන්දයි ලොකු මාමයි ගෙනල්ලා දුන්න කොළපතේ තාත්තත් එක්ක කොළපත් රයිඩ් එකක් ගියා. ඒ ආසේ අපි දෙන්න ගිහිල්ලා බබාගේ පූල් එක පුම්බගෙන ආවා. එයාට ඉතින් දැන් මහන්සි නිසා පොඩ්ඩක් හොඳට නාන්න ඕනේ කියලා කිව්වා. ගාඩ් එකෙනුත් දාලා තියෙන්නේ. ලොකු මාමා තමයි ඉතින් මොරේට තියලා තියෙන්නේ පැයක් දෙකක් හරි එයා එතන ඉන්නවා. අවුරුදු කියන්නේම බෙදා හදා ගැනීමනේ. ඉතින් අපි මේ කෙනෙකුට බඩු ටිකක් ලේස්ති කළා. අපි හදපු කැවිලි පෙවිලි වලින් ටිකක් වෙන් කරලා අලුත් ඇඳුම් තිහිකුත් තිබ්බා. මේ බලන්නකො අපේ ලස්සන ආච්චි අම්මයි මිනිබිරි. අපි ඇවිල්ලා ඉන්නේ අපේ අවුරුදු නිවාඩුව ගත කරන්න හම්බන්තොටට. එහෙනම් අපි ගිහිල්ලා බලමු අපි කොහෙටද ඇවිල්ලා ඉන්නේ කියලා හරියටම. මේ ෂොට් එක මං හරියටම මේ විදිහට වීඩියෝ කරා ගිය අවුරුද්දේ මගේ පළවෙනි YouTube vlog එකට. ඉතින් මම වැඩි කල නැහැ ගිය අවුරුද්දේ තමයි මගේ channel එක පටන් ගත්තේ. ඉතින් පළවෙනි වීඩියෝ එක උනේ ශැංග්‍රීලා හම්බන්තොට ඇවිල්ලා ගත කරපු අවුරුදු නිවාඩුව. ඉතින් ඒ දවස් ඉඳලා ඔයාලා මාත් එක්ක රැඳිලා ඉන්නවා නම් ගොඩක් ආදරෙයි. මන් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඉතින් ඔයාලා ගිහිල්ලා මගේ පළවෙනි YouTube vlog එක බලන්න. ඉතින් මෙන්න මෙහෙම තමයි අපිව ශැංග්‍රීලා හම්බන්තොට වෙල්කම් කළේ. ඊට පස්සේ අපිට ලැබුණ මේ අයිස් ටී එකක් වෙල්කම් ඩ්‍රින්ක් එකට. අපි හරිම ආසාවෙන් එන තැනක් තමයි මේ. ඉතින් අපි ගිය පාරත් ආවේ අම්මත් එක්ක අයියාගේ අම්මත් එක්ක. ඉතින් මේ පාරත් අපි අම්මාව අරගෙන ආවා අපිත් එක්ක අවුරුදු සෙලිබ්‍රේට් කරන්න. අපි ලන්ච් ටයිම් එකේ තමයි චෙකින් උනේ. ඒ නිසා අපි වෙල්කම් ඩ්‍රින්ක් එක අරගෙන චුට්ටක් මේ හැරි ඇවිදලා දැන් කෙලින්ම යන්න හදන්නේ අපේ ලන්ච් එක ගන්න.
අපි ඉතින් රූම්ස් වලට යන්න කලින් ලන්ච් එක අරගෙනම යන්න කියලා හිතුවා. ඉතින් අපි රෙස්ටුරන්ට් එකට ආවා ලන්ච් එක ගන්න. ලෝකේ ගුණම සලාඩ් එක හાર્ට් එකට මේක එකක් අඩුයි. හැබැයි ඒ වෙනුවට මේ ආමන්ඩ් ෆ්ලේක්ස් දාලා තින්නේ මේ තින්නේ රොකට් ලීෆ් මේ තින්නේ මේ තින්නේ රොකට් ලීෆ්ස් මේ තින්නේ සල්මෝන් කියන්නේ සැමන් පින්ක් සැමන් මේ තින්නේ පොමග්‍රනේට් එතකොට ඔලිව් ඔයිල් සහ ලෙමන් තමයි මේ හදන්න ඕන හાર્ට් එකට ඒක හොඳයි මොනවද මේක ගන්න පුළුවන් Ini salmon tiga puluh. pomegranate. Loki guna meka kala pennane. Salad එක. අපේ චූටි මැඩම්ට ඉතින් හරියට වැඩ. හරි ඔන්න ඉතින් අපි අපේ රූම් එකට ආවා. මේක තමයි අපේ රූම් එක. Welcome to Shangri-La. Hello මංකා. Hello. අපේ වචේ වගේ සුදු එන්නේ. මටත් මාර වැඩ තමයි වෙන්නේ. මෙන්න මෙයා මගේ ඇඟට පයින්න ගියා. හරි ඊට පස්සේ අපි යනවා අපිට කිව්වා පූල් ඒරියා එකට එන්න කියලා. එතන ෆැෂන් ෂෝ එකක් තියෙනවා කියලා. ඉතින් අපි දැන් යන්නේ එතනට ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. යනවා ෆැෂන් ෂෝ එකක් බලන්න. ඔන්න ඉතින් එතනට ආපු ගමන් සංගීතා කිව්වා අපි දෙන්නටත් යන්න කියලා බබාටයි මටයි. ඉතින් ඔන්න අපි ගියා. ඉතින් මං හිතන්නේ මේක තමයි අපේ බබාගේ ෆස්ට් රෑම්පින්. ඉතින් මමත් දැනගෙන හිටියේ නෑ මෙතන මොකද වෙන්නේ කියලා. ඉතින් අපි දෙන්නට යන්න කියපු නිසා ඉතින් අපි දෙන්න ගියා. ඉතින් ඇහුනේ තාත්තගේ හිනාව පේනවනේ තාත්තට හරි හැපි. බබා ඒ විදියට ගියපු එක ගැන. ඉතින් අපේ බබා 2.5 වලින් ගියපු ෆස්ට් රෑම්පින් එක තමයි මේක. ඉතින් මිනෙත් අයියත් එක්ක තමයි මේ අවුරුදු කාලේ අපේ බබාගේ ගෙවෙන්නේ. ඉතින් අවුරුදු නිවාඩුව ගත කරන්න රොෂාන් අයියාගේ ෆැමිලි එකත් ඇවිල්ලා ඉන්නවා. ඉතින් මෙන්න මේ මිනෙත් අයියා බබත් එක්ක තමයි අපේ හවස් වරුව මේ විදියට ගත වෙලා ගියේ. මේක නම් ඇත්තටම වෙනස්ම විදිහේ එක්ස්පීරියන්ස් එකක්. ඉතින් මේක අවුරුදු ෆැෂන් ෂෝ එකක්. දැන් මේ රෑම්ප් කරන්නේ හම්බන්තොට ශැන්ග්‍රීලා හොටෙල් එකේ ස්ටාෆ් එක. ඉතින් මේ ස්ටාෆ් මෙම්බර්ස්ලා තමයි මෙතන දැන් මේ රෑම්ප් කරන්නේ. හරිම ෂෝක් අපි ඔක්කොමලා හොඳට එන්ජොයි කරා එක. අවුරුදු කාලේ ආපු ගෙස්ලාට එක එක විදිහේ ෆන් ඇක්ටිවිටීස් ගොඩක් මේගොල්ලෝ ඕගනයිස් කරලා තිබුණා. එක එක විදිහේ ඉවෙන්ට්ස්. ඉතින් හරිම ෂෝක්. හැමෝම හොඳට එන්ජොයි කළා ඒවා. මේ ඉන්නේ අපේ චූටි මිනෙත් අයියා. ඉතින් මිනෙත් අයියට ආදරයයි අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ෆැෂන් ෂෝ එක ඉවර වෙච්ච ගමන් අපි ආවා පූල් ඒරියා එකට. ඉතින් මේ ඉන්නේ අම්මලා දෙන්නත් වාඩි වෙලා. ඉතින් අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ කිඩ්ස් පූල් ඒරියා එකට. ඒක ඇත්තටම ටිකක් හොඳට ඉඩ ඇතුව තියෙනවා. මේ ස්ලයිඩර්ස් දෙකකුත් දෙපැත්තෙන් තියෙනවා. එතකොට රොෂාන් අයියලත් ආවා. රොෂාන් අයියයි මිනිත් බබයි කුෂ්ලානි අක්කේ. ඉතින් එදා පුබ්බට බහින ටයිම් මැදි වුණා. ඉතින් අපි කට්ටිය බහලා හොඳට බබාලා ටිකත් එක්ක එන්ජොයි කළා.
ඔන්න ඊළඟට ආවනම් හරිම ඉන්ට්‍රස්ටිං සෙෂන් එකකට මේ යාළගේ ඉනොවේටිව් කොක්ටේල් ටේස්ටිං සෙෂන් එකක්. ඉතින් පොඩක් අහගන්නකෝ මේවල මොනවද තියෙන්නේ කියලා. චොක්ලට් තියෙනවා, චීස් තියෙනවා, හරි අමුතු දේවල් දාලා හදපු කොක්ටේල්ස්. ඉතින් ඒකත් හරිම ෆන් සෙෂන් එකක් වුණා. Cheers. Ko mate one chocolate එක. Cheers. ඉතින් අපි ওই විදියට පොඩි ඒවා ටේස්ට් කරා. ඉතින් ඒවා එක අමුතු රසවල් තියෙන්නේ. ඉතින් ඒකත් වෙනස් එක්ස්පීරියන්ස් එකක් වුණා. මේක බලන්නකෝ මිනි එග් හොප් එකක්. හරි කියුට් චූටි හරි ලස්සනයි ඒක. Ko දෙන්න බලන්න අංගි එකක්. Mini egg hopper. මේ අයියා mini egg hopper. Babu. Yeah? Mini egg hopper. අනේ අපි බබයිට නම් ආස වෙයි ඒකට. නංගි අනේ මට තව එකක් ඕනේ. අනේ මට මිනි එග් හොප් එකක් ඕනේ. අරක පුතෝ. අලුත් විදිහේ ඩ්‍රින්ක්ස් විතරක් නෙමෙයි මෙන්න මේ වගේ අලුත් විදිහේ පුංචි ෆුඩ්ස් තිබුණා. සේවරි අයිටම්ස් ගොඩක් තිබුණා. ඒවත් හරිම රහයි හරිම යුනික් විදිහට හදලා තිබුණා. මේ ඉතින් අපි පොඩි සතුටු සාමිච්චියක යෙදුණා මේවා කන ගම. Favorite. Cheers. Ko බලන්න ඔය දෙන ෂා ලස්සනයි අනේ. කවුද බබා ලොකු නම් වෙන්නේ කියන්නේ කවුද වෙන්නේ? ඔයාට හොඳ හිතක් තියෙන්න පුතේ. නෑ ඉන්ටෙන්ෂන් එක හොඳයි. බබා කවුරු වෙන්නද කැමති ලොකු නම? ජෝකර් කියන්නේ. ඉතින් මිනෙත් අයියා හරිම ආදරෙන් චූටි නංගිව බලා ගන්නවා. ඉතින් ඒගොල්ලන්ට තව චූටි යාළුවෙකුත් හම්බ වෙලා මිනෙත් අයියත් එක්ක ඉන්න නිසා මට බය නැහැ. එයා හරිම ආදරේ නංගි බබාට. අතින් අල්ලගෙනම තමයි යන්නේ. ඉතින් බලන්නකෝ මේ චූටි අයගේ හුරතල් වැඩ. ඔන්න චූටි මිනිබිරි චූටි මුණුබුරයි දෙන්නත් එක්කම හරිම ආදරෙන් හිටිය ආච්චි අම්මිලත් එක්ක. හරි ෂෝක්. ඉතින් ආච්චි අම්මිලත් ගිය නිසා ඒ දෙන්නට තවත් හැපි. අවුරුදු කුමාරාට මුදේ මේ තරගයේද සූදානම් කොට ඇත. මේ අවස්ථාවට සම්බන්ධ වීමට කන්න සියලුම අමුත්තන්ට ගෞරවයෙන් ආරාධනා කරමි. මිනෙත් යහන්.
Oats okay? Yeah? Oats එකක් දාන්නකෝ. චුට්ටක්. Thank you. Atida? Okay. Ati. Babies, okay. පේනවනේ මිනෙත් අයියා හරිම ආදරෙන් නංගි බබා කන්න කැමති දේවල් බෙදලා දෙන හැටි. ආයෙත් සෑන්ඩ්විච් එකක්. අවුරුද්දට කලින් දවසේ ඉතින් මමයි බබයි එක වගේ මෙන්න මේ විදිහේ ගවුන් දෙකක් ඇඳා. අපි බ්‍රෙක්ෆාස්ට් අරගෙන ඉවර වෙලා චුට්ටක් ඇවිදින්න ආවා. එතකොට අපිට මෙන්න මේ කූල් වැනිලා පොප්සිකල්ස් හම්බ වුණා. මේක එග් එක්ක හදලා තියෙන කතාවක් තමයි කිව්වේ. ඉතින් මේ වගේ රස්නේ වෙලාවකට මේ වගේ දෙයක් හරිම රිෆ්‍රෙෂින්. සාමාන්‍යයෙන් මේගොල්ලෝ චෙක් ඉන් වෙනකොටත් මේක ගෙස්ලාට දෙනවා. ඉතින් අපි ඇවිදින ගමන් අපිට මේක කන්න පුළුවන් වුණා. මේ ඉන්නේ අපේ චූටි කෙල්ල. ඉතින් ඕගොල්ලෝ දන්නවනේ හරිම ආසයි ගල් උඩ ඇවිදින්න. ඉතින් මේ තවත් එයාගේ ගල් උඩ ඇවිදින සෙෂන් එකක්. ඉතින් එහෙම ඇවිදින ගමන් ඊට පස්සේ අපේ බබාට යන්න ඕනේ කියලා කිව්වා ප්ලේ ඒරියා එකට. මං කොකටත් ඇඳමුකුත් අතේ තියාගෙන ආපු නිසා යාව චේන්ජ් එකක් දාලා අපි දැම්ම ප්ලේ ඒරියා එකට. ශැන්ග්‍රීලා හම්බන්තොට කියන්නේ පුංචි ළමයින්ට ගොඩක් විශේෂ තැනක්. මොකද කිව්වොත් එයාලා ගොඩක් පොඩි ළමයි ගැන හිතලා ප්ලේ ඒරියාස් හදලා තියෙනවා. ඉතින් ෆැමිලිස් එක්ක යන නිසා පේරන්ට්ස්ලටත් ඒක ගොඩක් ලොකු වාසියක්. එකපාරට මට දැනුනේ මම නිකන් එයාපෝට් එකේ ඉන්නවා වගේ. එච්චරට බිසි මේ රිසෙප්ෂන් එක. ඉතින් මේ බලන්න මම චුට්ටක් වීඩියෝ කරා ඔයගලන්ට පෙන්නන්න. හරි ඔන්න ඉතින් අද තමයි අපේ අවුරුදු උත්සවයේ මෙහි තියෙන අපි හවස් වෙනකොට රෙඩි වුණා අවුරුදු උත්සවයට. මේ තියෙන අපේ චූටි බබාගේ පළවෙනි රබන් පදේ අහලා බලන්නකෝ. ඉතින් වෙලා ඉන්න කට්ටිය
එදා දවසේ අපේ අවුරුදු අවුට්ෆිට්ස් උනේ මේවා. ඉතින් මේවා අපි ගත්තේ ලාභ ඉවෙන්ට් එකෙන්. මම ටැග් කරන්නම් ඔයගොල්ලොත් ගිහිල්ලා බලන්න. මේ ඔයාගේ අයිඩියා එක කියන්න පොඩ්ඩක් ඇවිල්ලා මට. ඔයාගේ අයිඩියා එක කියන්නකෝ මේ වීඩියෝ එකට. මොකක්ද ඔයාගේ අයිඩියා එක අර අවුරුදු කුමරා කුමරියකට? කියන්නකෝ. ඔයයි. ඔව් මොකද්ද වෙන්නේ කවුද? කුමරා කුමරි. ලස්සනට අවුරුදු කුමරා කුමරි. මම නැත්තනයිනේ අවුරුදු කුමරා කුමරි. අනේ ඒක තමයි ඉතින් චූටි මිනිත් අයියාගේ අයිඩියා එක. ඒ දෙන්නට අවුරුදු කුමරයි කුමරි වෙන්න. කොහොම වුණත් ඉතින් ඒ දෙන්න අපේ චූටි අවුරුදු කුමාරයයි කුමාරී තමයි. ඔන්න ඉතින් ඒ ඇසේ මේ දෙන්නත් චූටි ගේම් එකක් කරනවා. නංගි බබාට ගේම්ස් වලට යන්න බැරි නිසා ඉතින් මිනිත් අයියා චූටි ගේම් එකක් නංගි බබත් එක්ක කරනවා. මේ බලන්නකෝ. ඉතින් දැන් අපි රෙඩි වෙලා ඉන්නේ අවුරුදු කුමාරයි කුමාරී තෝරන්න. මේ ඉන්නේ අපේ චර්ච් බෝඩ් එක. යාලා ටිකක් බිසි. සිංගිති අවුරුදු කුමාරි තරගේ ඉතින් හරිම විනෝදෙල තමයි තිබ්බේ. මොකද මේගොල්ලන් චූටි ළමයිනේ. ඉතින් ඒගොල්ලන් ආස විදියට එතනට ඇවිල්ලා වටයක් යන තමයි චූටි බබාලව තියලා තියෙන්නේ. ඉතින් අපි මෙතනට ඇවිල්ලා තියෙන ලොකු අයගේ අවුරුදු කුමාරි කුමාරයා තෝරන්න. ඉතින් පුංචි අයත් ඉතින් ඒක හරියට සතුටු වුණා. ඒගොල්ලෝ පොඩි කමට බලන්න කරන ලස්සන. ඊපස්සේ යන්න පිටේ ආක්කගේ. Yes, අපි දාලි. අපි දාලි ශ්‍රී ලංකා දාලි. ඒ පාඩේ. පරිස්සමෙන් ඇවිල්ලා. අදගෙන දැන් ජජ් කරන්න. ඉතින් මේ ඉන්නේ අපේ චූටි ජජ් බෝඩ් එක. ජජ් බෝඩ් එකට තව සමාජිකයන් වැඩි වුණා. ඉතින් දැන් ඔන්න අපි ලස්සන අවුරුදු කුමාරියෙකුයි කුමාරියෙකුයි තේරුවා. බලන්නකෝ ඒගොල්ලන්ගේ ලස්සන. ශැන්ඩිලා කුමරියට අපි ආරාධනා කරන්නේ. ශැන්ඩිලා කුමරියම තමයි හැබැයි. ලස්සන මල්කම් වගේක වටිනා තෑගි ටෙලිෆෝන් ඒ වගේම තමයි කුමරියක් නම මේ පැත්තේ. තාත්තා ගාවෙක තියාගන්න වෙනවා දැන්. හොඳයි මම හිතන්නේ හොඳම දෙයක්. ඔන්න අපි තෝරපු ලස්සනම ලස්සන ශැන්ග්‍රීලා අවුරුදු කුමරිය. හරිම ලස්සන ෆොරින් ගර්ල් කෙනෙක් එයා. ඊටත් වැඩිය බලන්නකො මේ තෑගි දෙන්න ගියපු කට්ටියගේ මූණේ තියෙන හිනාව. කොල්ල තුන් දෙනාගේ මූණ හරියට එළිය වැටිලා මේ ලස්සන ගෑන් ළමයා නිසා. ඇත්තටම විදේශ රටකින් ඇවිල්ලා ඉතින් මේ වගේ අපේ අවුරුදු ගේම්ස් එහෙම ප්ලේ කරාට පස්සේ ඒගලන්ටත් හරි සතුටක් දැනෙනවා ඇති කියලා මට හිතුණා. මේ ඉන්නේ අපිට ලොකු සපෝට් එකක් දීපු අපේ ජජ් බෝඩ් එකේ පුංචි සමාජිකයෝ දෙන්න. අවුරුදු උත්සවයේ ඉවර වෙච්ච ගමන්ම ඉතින් අපි දුවලා ආවා අදත් පූල් එකට. මොකද ඉතින් මේ පූල් එක නම් කොච්චර එන්ජොයි කරත් මදි වගේ. මේ තියෙන ඉතින් ඒ දෙපැත්තෙන්ම මම අර කලින් කිව්වා වගේ තියෙන ස්ලයිඩර්ස් දෙක මම මේ අපේ චූටි බබාවත් එක්කගෙන පොඩි රයිඩ් එකක් යන්න තමයි හදන්නේ. මෙන්න මේ රතු පාටින් තියෙන ස්ලයිඩ් එක නම් මාර ස්පීඩ් එකකින් එන්න පුළුවන්. ඔන්න බලන්නකො මගේ රයිඩ් එක කොහොමද කියලා. මේ චූටි ඇඩ්වෙන්චරස් ගර්ල් නම් හරිම කැමති ඇඩ්වෙන්චර් වැඩවලට. ඉතින් මේක නම් එයාට හරිම ජොලි වැඩක් වුණා.
ඉතින් අපි ඊට පස්සේ ආවා අපේ ඩිනර් එක ගන්න. ඉතින් මේ ඩිනර් එක එදා arrange කරලා තිබුණේ ඒගොල්ලන්ගේ තියෙන ලොකුම බෝල් රූම් එකේ. ඉතින් අපි හොඳට ඩිනර් ගෙන චුට්ටක් ඇවිදලා කළා. නොනගතේ ලබන්න කලින් රූම් එකට ගියා. රක්ත වර්ණයෙන් සැරසුණු ඔන්න 2026 අලුත් අවුරුද්දත් උදා වුණා. ඉතින් මේ අලුත් අවුරුද්දේ මම ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ හැමෝටම සුප්පම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා. ඒ වගේමයි හිතේ තියෙන බලාපොරොත්තු ඒ විදිහටම ඉෂ්ට වෙන අවුරුද්දක් වෙන්න කියලා අපි හැමෝටම. විශේෂත්වය තමයි අපි හොටෙල් එකේ හිටියත් ඒ නැකත් ඒ චාරිත්‍ර වාරිත්‍ර ඒ සියලුම දේ අපිට හරිම වෙලාවට ඒ දේවල් අනුගමනය කරන්න පුළුවන්කම ලැබෙන එක. ඉතින් කවුරු හරි ආසාවෙන් ඉන්නවා නම් මේ විදිහට අවුරුදු සමරන්න ඔයගොල්ලෝ ඊළඟ පාරක හරි මේ හොටෙල් එකට ආවොත් එහෙම හැමෝටම පුළුවන් එකතු වෙලා මේ නැකත් චාරිත්‍ර වාරිත්‍ර ගෙදර කරනවා වගේම මෙතනදිත් ඉටු කරන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතින් දැන් අපි මේ සූදානම් වෙන්නේ ලිපගිනි මෙලවීමේ ඒ නැකතට ලිපගිනි මොලවන්න. කිරි ඉතිරේවා මේ සුබ නව වසරේ. ඉතින් හැමෝටම සෞභාග්‍ය උදා වෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. හරි ඔන්න ඉතින් දැන් අපි කිරි ඉතිරුවානේ. දැන් ඊළඟට එන්න තියෙන්නේ වැඩැල්ලීමේ නැකතයි අනුභව කිරීමේ නැකත ගනුදෙනු නැකත. ඉතින් මේ ටික එනකන් අපි පොඩි ෆොටෝස් ටිකක් ගත්තා අපේ චූටි අවුරුදු කුමාරිත් එක්ක. මේ තියෙන්නේ මෙදා සැරේ විශේෂයෙන් හදපු ලොකුම ලොකු කප් කේක් එක. ඉතින් මේකට ගත්තා කියලා කිව්වේ හාල් පිටි. හැමදාම මෙයාලා අලුත් දෙයක් හදනවා. ගිය පාර ලොකුම ලොකු කැවුමක් හැදුවා. ඉතින් මේ පාර හදලා තියෙන්නේ ලෝකේ ලොකුම කප් කේක් එක. ඉතින් මේ කන නැකත එනකම් මේ චූටි බබාලත් කවුරුත්ම කෑවේ නැහැ. ඔක්කොමලා බලාගෙන ඉන්නේ නැකත ආවට පස්සේ කන්න. ඉතින් අපේ බබාටත් අපි මුකුත් දුන්නේ නැහැ. මොකද මේ දේවල් වලට හුරු කරන්න ඕනේනේ. ඉතින් අපි කන නැකත එනකම්ම හිටියා බබාට කන්න දෙන්න. අවුරුදු දවසේ ඉතින් අපේ චූටි බබාගේ යාළුවා අක්කිලා දෙන්නත් ඇවිල්ලා හිටියා. ඉතින් ඔයගොල්ලෝ කවුරුත් දන්නවනේ මේ අපේ පුංචි පැංචි අක්කිගේ පුංචි පැංචියෝ දෙන්නා. ඔන්න මේ තමයි අපිත් පුංචි කාලේ ආසම නැකත. ගනුදෙනු නැකත තමයි දැන් උදා වෙලා තියෙන්නේ. මට මගේ පුංචි කාලෙත් මතක් වුණා. ඉතින් අපිත් පුංචි කාලේ හරිම ආසාවෙන් කරපු නැකත් තමයි මේවා. දැන් අදා වුණේ මම කැමතිම නැකත. ඒ තමයි අනුභව කිරීමේ නැකත. ඉතින් ඔන්න අනුභව කිරීමේ නැකත උදා වුණා. අපි ඒ වෙලාවේදී තමයි අපේ චූටි බබාට මුලින්ම කිරිබත් කවලා ඒ අනුභව නැකතින් පටන් ගත්තේ. ඉතින් මං හිතනවා මේ අලුත් අවුරුද්දේදීවත් අපේ බබා බඩ පිරෙන්න කයි කියලා. ඉතින් මේ වයසේ අම්මලාට තියෙන ප්‍රශ්නයක් නේ ඔක. අපිට මේ ලස්සනට මැචිං අවුරුදු අවුට්ෆිට් හදලා දුන්නේ ඒන්ජල් ඩිසයින් බයි ඊඩිත්. යාළුවෝ ඊට පස්සේ හතරද ඔයගොල්ලෝ? දෙවෙනි ෆිල්ම් එකේ ආවුනේ.
ඔන්න ඉතින් ඒ ලොකුම ලොකු කප් කේක් එක මේ විදිහට තමයි ඒගොල්ලන් කැපුවේ. මේ තියෙන එක ඇතුලේ කැපුවට පස්සේ තියෙන පෙනුම ඉතින් මේක හාල් පිටි වලින් හදුවා කිව්ව නිසා මටත් ලොකු ආසාවක් තිබුණා මේක රහ බලන්න. ඒ වගේමයි පෙනුම වගේමයි හරිම රහට තිබුණා. thank you. ඔන්න ඉතින් ඊට පස්සේ අපිට ඉතිරි වෙලා තිබුණේ වැඩ ඇල්ලීමේ නැකත. ඉතින් වැඩ ඇල්ලීමේ නැකතට ආච්චි අම්මත් එක්ක එකතු වෙලා ඔන්න ඉතින් අපේ බබා වැඩ අල්ලනවා. ආච්චි අම්මත් ඉතින් හරිම ආදරෙන් අපේ බබත් එක්ක වැඩ අල්ලන හැටි තමයි මේ තියෙන්නේ. අලුත් අවුරුදු කාලෙට මෙන්න මේ යාරතේක නම් නැතුවම බැරි දෙයක් නේ. ඉතින් දැන් මම මේ උණු උණුවේ රසම රස යාරතේකක් බොන්න තමයි හදන්නේ. යාර ටී වලට නම් අකමැති කෙනෙක් නැද්ද මන් දන්නේ. මගේ නම් ආසම දෙයක් තමයි මේ යාර ටී කියලා කියන්නේ. ඉතින් සුවඳට උණු උණුවේ මේක බොන්න ඕනේ. පිච්චි පිච්චි බොනකොට තමයි ඒකේ හොඳම රස තේරෙන්නේ. ඔගොල්ලෝ කොහොමද ආස කියලා කියන්න බලන්න. නිවිලා තේ බොන කෙනෙක්ද ඔයා? නැත්නම් උණුවට තේ බොන කෙනෙක්ද? thank you. මේ තියෙන්නේ පුංචි බබාලට සෙල්ලම් කරන්න පුළුවන් තවත් හොඳ ඒරියා එකක්. ඉතින් මේ කාලේ මේ රස්නෙත් එක්ක මේ තැන නම් හරිම ෂෝක්. මං හිතන්නේ මේ අලුත් අවුරුදු ට්‍රිප් එක පුරාවටම අපි වැඩිපුරම කරදී නාපු එකද කොහෙද? ඔයත් ඒ වගේ කෙනෙක් නම් පොඩි කමෙන්ට් එකක් දාන්න බලන්න. ඉතින් ඔන්න මේ පාර අපේ බබා try කරේ තාත්තිත් එක්ක try කරාම නම් ටිකක් වේගෙන් ආවද කොහෙද? ඒක මාර එක එන ස්පීඩ් එක good job Yui. yes Wah, sini gitu. yeah kayak gitu bilang Udah dah ngapain minit bye-bye dah. Netan jaga mar shock light. Men, මෙන්න මෙහෙම තමයි ඉතින් අපි පවුල් දෙකම හොඳට වතුරේ සෙල්ලම් කරේ. ඉතින් රෂාන් අයියයි පුබ්බයි දෙන්නත් එක්ක ඉස්සර හරියට එකට ෆිල්ම් කරානේ කාලයක්. ඉතින් ඒ දෙන්නගේ රස කතන්දර අහහා. දැන් ඉතින් ඒ දෙන්නට තව චූටි දෙන්නෙකුත් ඉන්නවා. ඉතින් ඒ දෙන්නගේ කතන්දරත් අහහා. ඉතින් හරිම සැහැල්ලුවෙන් හරිම ආසාවෙන් ගත කරපු ලස්සන කාලයක් තමයි ඒක. පුබුදු චතුරංග රොෂාන් රණවන. ඉතින් මේ දෙන්නව දැක ගමන් ඕගොල්ලන්ට මතක් වෙන මූවි එක මොකද්ද කියලා ටග් ගාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔන්න ඔය විදිහට තමයි අපේ ලස්සන අවුරුදු නිවාඩුව ගත වෙලා ගියේ. ඉතින් thank you so much අපේ new year vlog එක බලුවට. අනිවාර්යෙන්ම අපිව subscribe කරන්න අමතක කරන්න එපා. කමෙන්ට් එකක් දාන්න, like එකක් දාන්න. තව ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු. bye bye.